වසන්ත ඍතුවේ පටන් ගැම්මට දැන් තියාම සොබා ධර්මයේ ලකලැස්ති වෙමිනුයි ඉන්නේ. හිමිහිමිහිට මල් පිපෙන්නත් වේලිලා ගිය ගස්වල දළු දාන්නත් මේ වෙද්දි පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් මේ ගෙවෙන ලස්සන දවස්වල එක හවස් වරුවක් තමයි මං ඔයාලත් එක්ක බෙදාගන්නේ. මේ දවසේ මට තිබුණා පහුගිය දවස් කීපයක් තිස්සේම එකතු වෙලා තිබුණ රෙදි වගයක් මදින්න. දවල් කෑම එක ගත්ත ගමන්ම මම ඉක්මනින්ම මේ වැඩේ පටන් ගත්තා. නැත්තම් ඉතින් කම්මැලි වෙනවනේ. මේ වගේ දවස්වලට රෙදි මදිනවා කියන්නේ නම් ඒ තරම් කරදරයක් නැහැ. හැබැයි ඉතින් රස්නේ දවස්වලට රෙදි මදිනවා කියන්නේ නම් මං ඒ තරම්ම කැමති වැඩක් නෙමෙයි. මැදලා ඒවා පිළිවෙලට නමාගෙන අල්මාරියට දාගත්ත කියන්නේ අල්මාරිය ආයේ නිතර අස් කරන්න දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. සතිය පුරාට එකතු වෙන රෙදි හෝදලා එක දවසක් යොදාගෙන ඒ සේරම අයන් කරගත්තහම අපිට පිළිවෙලට තියාගන්න අමාරුම තැනක් වෙන අල්මාරිය එතකොට හැමදාමත් පිළිවෙලටම තියෙනවා. ඒ විතරක් නෙමේ හැමදාම අයන් කරනවට වඩා එක දවසක්ම ඒ වෙනුවෙන් යොදා ගන්නවා කියන්නේ අපිට එක විදිහකට විදුලිය වුණත් අවමයෙන් පාවිච්චි වෙනවා. රෙදි ටික නම් අයන් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ දේවල් පිළිවෙලට තියෙන තැන් වලින් ඒ දේවල් අසුර ගන්න. මේ වෙද්දි පොඩි බඩගින්නකුත් දැනෙමිනුයි හිටියේ. ඉතින් මම හිතුවා හවසට කන්න මොනවා හරි දෙයක් හැදුවොතින් හොඳයි කියලා. එහෙමනම් කුස්සිය පැත්තට යමුකෝ. ගිහින් ඔයාලවත් එකතු කරගෙනම මොනවා හරි දෙයක් හදමු. මට ඊයේ සුපර් මාකට් එකෙන් හොඳ පොල් ගෙඩියක් හම්බ වුණා. ඉතින් මම හිතුවා හොඳ පොල් පැණි එකක් හදලා පෑන් කේක් හැදුවොතින් හොඳයි කියලා. සාමාන්‍යයෙන් අපිට ලංකාවේ වගේ හොඳ පොල් ගෙඩියක් මෙහෙන් හොයා ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. පොල් ගෙඩියක් හම්බ වුණත් ඉතින් ලංකාවේ පොල් තරම් නම් හොඳ නැහැ. මොන දේ වුණත් තියෙන දේ ගැන අපි සතුටු වෙන්න ඕනෙනේ. දැන් මං ඉතින් මට තියෙන දේවල් පාවිච්චි කරලා පුළුවන් විදිහට හදන්න තමයි යන්නේ. මුලින්ම මම භාජනයක් ලිපට තියලා සීනි ටිකක් කර ගන්න තමයි යන්නේ. මම මේකට යොදාගත්තේ රතු සීනි. සුදු සීනි වලට වඩා ඇත්තටම රතු සීනි වලින් අපි පැණි එක හදාගද්දි හොඳ පාටක් එනවා. දැන් මේ වෙද්දි නම් සීනි ටික දිය වෙමින් යන්නේ. හොඳට මද ගින්නේ තියලා මම මේක තව ටිකක් කළු පැහැවෙනකන් තියාගන්නවා. ලංකාවේ ඉන්න ඔයාලට නම් මේ සීනි වෙනුවට හොඳ කිතුල් පැණි පාවිච්චි කරන්න පුළුවන් නේද? ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේක තව ටික වෙලාවක් මේ විදිහටම ලිපේ තියෙනවා. මේ වෙද්දි නම් මට හිතුණා පාට ඇති කියලා. ඒ නිසා මම දැන් වතුර ටිකක් එකතු කරගත්තා. මේක හොඳට කලවම් කරගෙන ඊළඟට මම මේකටම සීනි තව ටිකක් එකතු කරගන්නවා.
එහෙනම් සීනි ටික හොඳටම දිය වෙලා තියෙන්නේ. දැන් ඉතින් මම මේ බලන්නේ පැණි පදමට ඇවිල්ලාද කියලා. දැන් නම් ඇති. ඒ නිසා මම දැන් මේකට පොල් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්නවා. පොල් ටික හොඳින් මැලවෙන්න මද ගින්දරේ ටික වෙලාවක් තියාගන්නවා. මම මේකට එකතු කරගන්නවා එනසල් කීපයකුත්, ගම්බිරිස් ඇට කීපයකුත්, ඒ වගේම ගම්බිරිස් කුඩු වලින් ස්වල්පයකුත්. දැන් මම පෑන්කේක් බැටර් එක හදාගන්නයි යන්නේ. මම එකටම බිත්තරයක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ පාන් පිටි අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. මම මෙතන දෙන්නෙක්ට අවශ්‍ය ප්‍රමාණයට තමයි පිටි එකතු කරගන්නේ. හැමෝම හදන විදිහට තමයි ඉතින් බැටර් එක හදාගන්නේ. විශේෂයකට කියලා ඉතින් කරන්නේ අද මම මේ බැටර් එක හදාගන්න යොදාගන්නේ පිටිකර පොල් කිරි. මේක ඕන නම් ෆ්‍රෙෂ් මිල්ක් වලින් උනත් හදන්න පුළුවන්. එහෙමත් හරිම රසට එනවා. මට ඒත් අද ෆ්‍රෙෂ් මිල්ක් ඉවර වෙලා නිසා මං ඉතින් පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. අපි ආස කරන කෑමක් හදන එකත් එක්තරා විදිහක තෙරපියක් නේද? මං නම් හරිම ආස දෙයක් තමයි නිදහසේ කුස්සියට වෙලා මං ආස කරන කෑමක් හදන එක. ජීවිතේ අපිට සතුටු වෙන්න ලොකු කාරණා අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් ආස කරන කෑමක් හදාගන්න ලැබෙනවා කියන්නෙත්, ඒ කෑමේ රස බලන්න ලැබෙනවා කියන්නෙත් අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා තමයි. පෑන්කේක් හැදෙන අතරතුරම මං අපිට බොන්න හොඳ කෝපියකුත් හදාගත්තා.
මං සේරම ටික සාලෙටම අරගෙන ආවා. දැන් ඉතින් අපි දෙන්න මේ දේවල් වල රස බලන ගමන් මූවි එකක් බලන්න තමයි ලෑස්ති වෙන්නේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.